මගේ කොණ්ඩේ ඇත්ත එකක්ද බොරු එකක්ද එක්ස්ටෙන්ෂන් එකක් කරලා නැහැ මගේ කොණ්ඩේ ගැන. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් අද මම වීඩියෝ එකක් ගෙනාවේ ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මගේ කොණ්ඩේ ගැන. මම මේක මෙච්චර ඉක්මනින් ගේන්න හිතුවේ නැහැ. හැබැයි එක දිගට ගොඩාක් අය කමෙන්ට්ස් දානවා. එක කමෙන්ට්ස් දානවා. මම ඒවා ඩිලීට් කරාලු දෙයියනේ. මම එහෙම කමෙන්ට් ඩිලීට් කරන්නේ නැහැ. මං හිතුවා මගේ කොණ්ඩේ ගැන මම ඔයාලට කියන්න ඕනේ ඇත්තම කතාව කියලා. මොකද මම සමහර අයට කියලා තියෙනවා හැබැයි වීඩියෝ එකකින් කිව්වහම හැමෝම දැනගන්නවනේ. හින්දා මං හිතුවා මගේ කොණ්ඩේ ඇත්ත එකක්ද බොරු එකක්ද ඉතින් මේ හැමදේම ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මම මගේ කොණ්ඩේ ගැන මම දික් කරපු මුල් කාලේ ඉඳන්ම කියනවා එතකොට කොණ්ඩේ කොහොමද වවාගත්තේ කොණ්ඩේට කරගත් අපරාධේ මේ හැමදේම මම ඔයාලට කියනවා. ඉතින් හැමදාමත් වගේ මම ඉල්ලනවා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම තමයි ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම්කෝ මගේ hair එක. මගේ hair එක මොන වගේද? මේක ඇත්ත එකක්ද බොරු එකක්ද? ඔයාලා ඒක බලා ගන්න. මේ තියෙන්නේ මගේ hair එක. මම මෙතනට clip එකක් ගහලා තියෙන්නේ. මේ extension දැන් extension එකක් කරලා නැහැ. මම extension එකක් කරලා හිටියා. දැන් නැහැ. මෙන්න බලන්න ඔයාලට බලන්න පුළුවන් පේනවද දන්නේ නැහැ. මෙන්න extension කරලා නැහැ. extension කරා නම් මෙන්න මෙහි පේනවනේ මෙහෙම. මේ මං හිතනවා ඔයාලට පේනයි කියලා එහෙම කරලා නැහැ. මේ තියෙන්නේ මගේ natural hair එක. පේන්නේ දන්නේ නැහැ නේ. මම පුදුරලා පිටිපස්සට දාන්නම්. ඒ තියෙන්නේ natural hair එක. මම ඔයාලට මේ එහා පැත්තේ වීඩියෝ එකක් දාන්නම්. මම ඔයාලට මුලින්ම කියන්නම් මම කොණ්ඩේ දික් කරන්න පටන් ගත්තේ මම 9 වසරේදී ඉන්නකොට. ඒ කියන්නේ මම 2 වසර වගේ වෙනකොට මගේ කොණ්ඩේ මේ හරියක් විතර දිගට තිබ්බා. ඊට පස්සේ ටීචර්ස්ලා කිව්වලු ඉස්කෝලෙන් මේ පොඩිනේ තාම කොණ්ඩේ දික් කරන්න එපා කියලා අම්මට. ඊට පස්සේ මගේ කොණ්ඩේ කැපුවා මට මතකයි. ඊට පස්සේ මගේ කොණ්ඩේ මම දික් කරන්න පටන් ගත්තේ 9 වසරේදී. ඉතින් කොණ්ඩේ ගැන කියද්දී ඉස්කෝලේ පන්තියේ ළමයින්ගේ සමහරගේ කොණ්ඩේ දිගට තියෙනවා, සමහරක් කොණ්ඩේ මහතයි. මේ වගේ දේවල් දකිනකොට මටත් ආසයි කොණ්ඩේ දික් කරන්න. හැබැයි දික් කරේ නෑ 9 වසරේ තමයි දික් කරේ. කොහොම හරි ඉතින් අර කොණ්ඩේ දිගයි දකිද්දි මාර මාසයි ඉස්කෝලේ යන කාලේදී ගෑනු ළමයි දන්නවනේ. ඉතින් මාර මාසයි කොණ්ඩේ දික් කරන්න. ඔන්න 9 වසරෙන් කොණ්ඩේ දික් කරන්න පටන් ගත්තා. කොණ්ඩේ දික් කරලා ඔන්න මම පොල් තෙල් ගන්න තමයි මුලින්ම පොල් තෙල් ගෑවේ. ඊට පස්සේ අම්මා ගෙදරදී තෙල් එකක් හදලා දුන්නා. මම ඒ තෙල් එකත් එක්කම මේ කොණ්ඩේ කතාව ඔයාලට කියන්න හිටියා. හැබැයි ගොඩාක් දෙනෙක් මගේ ඉන්බොක්ස් මැසේජ් කරනවා. එතකොට කමෙන්ට්ස් දානවා. මට බයිනවා මං කියන්නේ නෑලු කියලා හැම කිව්වා. ඒ හින්දා මං හිතුවා මම තෙල් එක පස්සේ ගේනවා. මොකද මේ තෙල් එක මේ දවස්වල හදන්න නැහැ තහ ඒවට අවශ්‍ය කරන බඩු ටික හොයාගන්න ටිකක් අපහසු වුණා. ඒ හින්දා මං ඒක පස්සේ ගේන්නම්. නැත්තම් මම මේ ඔයාලට පෝස්ට් එකක් විදිහට කොහොමද ඒක හදන්නේ කියලා මේ මං හදන්නේ නැතුව හදන හැටි මම ටයිප් කරලා මේ පෝස්ට් එකක් දාන්නම්. හරිද? ඔයාලා කොහොමද කැමති කියලා මට කියන්න. මොකද මට තෙල් එක හදන්න මේ බඩු හොයාගන්න ඇත්තටම අමාරුයි. මේ අම්මනේ හදන්නේ මම නෙමෙයි. ඉතින් ඒ හින්දා ඉතින් ওই විදිහට මේ කොණ්ඩේ මට වුණා ඉස්කෝලේ යන කාලේ කොණ්ඩේ ඉක්මනින්ම වවා ගන්න. එතකොට මම කරපු එක දෙයක් තමයි මේ අර ලූණු අරගෙන ඒවා බ්ලෙන්ඩ් කරලා මේ කොණ්ඩේ ගෑවා. හරිද? මේක වල කරන්න එපා ඉස්කෝලේ යන කවුරු හරි නම්. මොකද දන්නවද මාරම ගඳයි. හරිද? ඊට පස්සේ ඒ ගඳ යවා ගන්න බෑ. ටික කාලයක් යනවා මේ සැර යන්න අර ලුණු ගඳයිනේ. ඉතින් ඒ ස්මෙල් එක මාරම අමාරුයි. ඉතින් එහෙම වුණාමට ආය මම එහෙම ගඳ කියලා බැලුවේ නෑ. ඒක කරා. ඊට පස්සේ ආය හාල් හොදලා ඒ වතුර කොණ්ඩේ ගෑවනේ. හාල් හොඳයිලු කොණ්ඩෙට. ඉතින් මං එහෙම කරා. එතකොට කොමාරිකා ගෑවා. මේ වගේ දේවල් මං කරා. ඒ වගේම තමයි මේ අර තෙල් එක ගාලා මම හැමදාම මේ විනාඩි 5ක් හෝ 10ක් කොණ්ඩේ හොඳට මේ ඇඟිලි තුඩු වලින් හොඳට මසාජ් කරනවා. මේ දේවල් ඔයා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ වවා ගන්නට පුළුවන්. ඉතින් ඔය විදිහට මගේ කොණ්ඩේ ගොඩක් දික් වුණා. මම මට මෙතනින් ෆොටෝ එකක් දාන්නම්. ඉස්කෝලේ යන කාලේ මගේ තිබ්බ කොණ්ඩේ. ඊට පස්සේ O level කරානේ. O level කරාට පස්සේ දැන් අර ගෙදර ඉන්න කාලේ මට මාර ආසයි කොණ්ඩේ කලර් කරන්න ආසයි. ඉතින් ගෑන් ළමයින්ට එක එක ආසාවල් තියෙනවනේ. අනිත් අයට නම් මන් දන්නේ නැහැ. මට නම් තිබ්බා.
ඉතින් කොණ්ඩේ කලර් කරන්න හිතුණා, මට ස්ට්‍රේට් කරන්න හිතුණා, ලේ කපන්න හිතුණා. හැබැයි ඔය එකක්වත් මට මේ කරන්න ගෙදරින් අවසර ලැබුණේ නැහැ. මම කොහොම හරි ජොබ් එකකට ගිහිල්ලා අම්මට හොරෙන් කොණ්ඩේ මේ ස්ට්‍රේට් කරගෙන ආවා. ස්ට්‍රේට් කරගෙන ආවට පස්සේ අම්මා මට හොඳටම බැන්නා උන් බලන්න කොණ්ඩේ යනවා කියලා. ඊට පස්සේ කිව්වා වගේම ස්ට්‍රේට් කරලා ටික කාලයකට පස්සේ කොණ්ඩේ යන්න ගියා. ස්ට්‍රේට් කරාම මාරම ලස්සන මේ ලුක් එකක් තියෙනවා කොණ්ඩේට. ඒ වගේම අර මම කොට ගවුන්නේ අඳින්න. එතකොට ගවුම ගාවන කොණ්ඩේ තියෙන මාර ලස්සනයි. මම ගා ෆොටෝ තිබ්බොත් මම ඔයාලට මෙතනින් දාන්න. මාරම ලස්සනයි කොණ්ඩේ. මෙහෙම හොල්ල ගියාගේ මාරම ලස්සනයි. ඉතින් මේ ඒ ලුක් එකට මම ආස වුණා. ඊට පස්සේ ස්ට්‍රේට් එක ගියාට පස්සේ මම ආපහු ස්ට්‍රේට් කරා. දෙපාරක් මම ස්ට්‍රේට් කරා. කොහොම හරි ඊට පස්සේ මගේ කොණ්ඩේ යන්න ගත්තා. ඊට පස්සේ මම කලර් කරා. කලර් කරාට පස්සේ හොඳටම ගියා. හොම ඊට පස්සේ මං හිතුවා නෑ මේ ස්ට්‍රේට් ඕනේ නෑ මොනවත් ඕනේ නෑ. මං ආපහු තෙල් ගාලා කොණ්ඩේ වවා ගන්නවා කියලා ඔන්න කොණ්ඩේ වවන්න පටන් ගත්තා ආපහු. ඊට පස්සේ මම රට ගියාට පස්සේ එහෙ වතුරට මගේ කොණ්ඩේ සේරම ගියා. ඉතින් ඔයාලා දැකලා ඇති මං රට වීඩියෝ දානවා තමයි ගොඩක්ම කට්ටිය මේ මෙයායි කොණ්ඩේ නෙමෙයි බලන්න අහුටක් වගේ එහෙමයි කියලා දාලා තිබ්බා. ඉතින් රට ගියාට පස්සේ මම මෙතන වීඩියෝ එකක් දාන්න මම රට ඉඳන් එනකොටත් මගේ කොණ්ඩේ මෙන්න මෙච්චරක් විතර නකුටක් වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ මම කොණ්ඩේ ගැන රට ඉඳන් හිතුවෙත් නැහැ. මම ඔය පොල් තෙල් කොමාරි කතෙල් ගෑවේ. එන්නේ ඒවා තමයි ගෑවේ. ඉතින් ඇත්තටම කොණ්ඩේ ගැන ලොකු ආසාවක් තිබ්බේ නැහැ. මොකද ඒ වතුරට පොකුරු පිටින් කොණ්ඩේ ගියා මගේ. අර නාන්නෙත් අර හොට් වෝටර්. එතකොට ඒ වතුරත් නිකන් අර කිමිකල් වගේ නිකන් ඒවට කොණ්ඩේ යනවා. සමහර අයගේ යනවා, සමහර අයගේ යන්නේ නැහැ. ඉතින් ওই විදිහට මගේ කොණ්ඩේ යන්න ගත්තා. ඉතින් මම ලංකාවට ආවට පස්සේ මම කල්පනා කරා අයියෝ කොණ්ඩේට වෙච්ච දෙයක්. හැමෝම කියනවා අයි කොණ්ඩේ මොකද උනේ? කොණ්ඩේ ගියාද මෙහෙමයි කියලා හැමෝම අහනකොට මට හිතුණා අපරාධි කොණ්ඩේ මෙහෙම. මම රට ආවට පස්සේ කොණ්ඩේට මොකද උනේ කියලා එහෙම මට මාරු දුකයි කොණ්ඩේ ගැන හිතනකොට. ඊට පස්සේ මම හිතුවා මම එක්ස්ටෙන්ෂන් එකක් කරගන්නවා කියලා. ඊට පස්සේ ඔන්න එක්ස්ටෙන්ෂන් එකක් කරා. ඊට පස්සේ තමයි අර විග්ගොට ලස්සනට තිබ්බා. හැබැයි ඉතින් එක්ස්ටෙන්ෂන් එක හැමදාම තියාගන්න බෑනේ. ඊට පස්සෙත් මම කොණ්ඩේට ට්‍රීට්මන්ට් කරා. එක්ස්ටෙන්ෂන් එක හොඳයි හැබැයි ඒක කරදරයි. අනිත් අය නම් කොහොමද දන්නේ? මට නම් ඒක හරියම කරදරයි. මම හිතුවා මම අපහු කොණ්ඩේ ගැන හිතන්න ඕනි කියලා. අර ප්‍රෙග්නන්ට් කාලේ දෙනවනේ අර විටමින් ಜಾති යන්නේ ඒවට හොඳට කොණ්ඩේ දික් වෙනවා. කොණ්ඩේ මේ නියපොතුයි හොඳට දික් වෙනවා ඒ කාලෙට. ඉතින් ඒවත් බිව්වා ඒවත් එක්කම මේ අර තෙල් එකත් මම හොඳට ගාලා කොණ්ඩේ හොඳට මසාජ් කරා. ඉතින් ආපහු තෙල් ගාලා මම කොණ්ඩේ ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ මාස 6කට වගේ පස්සේ තමයි මේ විදිහට මට කොණ්ඩේ හදාගන්න පුළුවන් උනේ. මම ගා විග් එකකුත් තියෙනවා. මම ඒක ඔය වීඩියෝස් කියන්නේ TikTok වගේ කරනකොට මම පාවිච්චි කරනවා. ඒකත් මේ hair එක ගන්නමයි දිග. මේ ඒ නිසා ඒක අර මගේ කොණ්ඩේටම ගැලපෙන්න තියෙනවා. ඒක හොයන්න පුළුවන්. ඉතින් දන්න අයට සමහර අයට හොයන්න බෑ. ඉතින් දැන් මේ තියෙන්නේ මගේ hair එක. කොණ්ඩේ ගැන කිව්වොත් එහෙම කොණ්ඩේ දික් වෙන්න ගොඩාක්ම බලපානවා කියලා මම හිතන්නේ ජාන වලින් ඉන එකක්. ඒ කියන්නේ තමන්ගේ පවුලේ අයගේ විදිහට තමයි කොණ්ඩේ දික් වෙන්නේ කියලා මම ගොඩාක්ම හිතනවා. හැබැයි අම්මගේ තාත්තගේ දෙන්නගෙම කොණ්ඩේ නැති වුණා සමහර අයගේ කොණ්ඩේ තියෙනවා. ඉතින් කොහොම වුණත් මම ඔයාලට කියන්නම් කොහොමද මම මගේ කොණ්ඩේ හදාගත්තේ කියලා. මගේ කොණ්ඩේ ගොඩක්ම පැරිලා තිබ්බා. මම ඒ පැරිච්ච අගිස් ඔක්කොම කැපුවා. ඉතින් ඔයාලගේ කොණ්ඩේ පැරිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අගිස් කපන්න. ඉතින් සාමාන්‍යයෙන් මාස 2කට වගේ සැරයක්වත් අගිස් කපන්න. එතකොට අනිවාර්යෙන් වගේ කොණ්ඩේ දික් වෙනවා. ඒ වගේම තමයි හොඳට තෙල් ගාලා හොඳට මේ ඔළුව මසාජ් කරන්න. ඉතින් මේ දෙක කරපුවාම අනිවාර්යෙන්ම වගේ කොණ්ඩේත් මේ වගේ හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මම සහතික වෙනවා යාගේ කොණ්ඩේ ඉක්මනින් වාට දික් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ කියපු ටික කරන්න ඔයාලට මගේ අර හදන තෙල් එකේ වීඩියෝ එකක් මම ගේන්න බලන්නම්. මොකද මේ මට ඒ බඩු හොයාගන්න අමාරුයි. අමාරු කියන්නේ බබත් එක්ක යන්න ඕනේ කැලේ තියෙන ඒවා හොයාගන්න ඕනේ. ඒවා හොයන්න මම දන්නේ අම්මා තමයි හොයන්නේ. අම්මටත් වෙලාවක් නැහැ. ඒකෙහිඳ ඉතින් මේ එහෙම වුණොත් මම ඔයාලට මොනවද ඕනේ කරන බඩු ටික කියලා දාලා මේ අර පෝස්ට් එකේ දාන්නම්. මේ කියන්නේ අර මේ පෝස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්නම් මේ කොහොමද හදාගන්නේ කියලා ටයිප් කරලා. ඉතින් ඔයාලට එහෙම කැමති නම් කොහොමද කැමති කියලා මට මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕක තමයි මගේ කොණ්ඩේ කතාව. මං හිතනවා දැන් ඔයාලගේ හිතේ තිබ්බ සැකේ හැමදේම දුර වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි.